අනේ රාලහාමි මහත්තයා මගේ තාත්තා සිල්දුව මට බලන්න පුළුවන්ද? ඉරකාරයොම බලන්න දෙන්නේ නැහැ. අනේ මගේ දුව පුංචි මැනිකා. මේ ගම දැන් හොල්මන් අඩිකෝඩ පිරුණු යකුන් අරක්ගත් කාලකණි ගම. ළමා ලපලිනුත් එක්ක කොටගොඩට යන්නට කාලය දැන් හරි. බබුන් දැන් හිරගෙදරට ගිහලා කොච්චර කාලද දන්නේ නැහැ නේද අයියේ? තාම හේන් මෙපුරුව විතරයිනේ. දෙන්න 3 මාසයක් වෙන්න ඕන. මක්කයි දොඩන්නේ 3 මාසයක් වෙන්න බෑ. තමසන මහ මෝඩේ. මෝඩයා? කවුද බ මෝඩයා? වෙන කවුද ඉතින්? තමස නෙවෙයි. මේගොල්ලන්ගෙන් අහවලක් නෑ. පුංචි කාලේ ගුණාදෑනකින් මහන්න ඕනි. පුංචි කාලේ මහත්තයා හෝ කවුද බොලා? මේ අපේ පුංචි මැනිකනේ. ඉතින් තකාණියම්ම පුකාරණේ කිව්වන. පුංචි කාලේ මහත්තයා බබුන් ගැන විස්තරයක් දැනගන්නයි මං ආවේ. මිනිහද? මිනිහා අනුමානයක් නැහැ මැරෙන්නද? ඔව් මං හිතනවා මිනිහා මැරිලයි කියලා. හිරගෙදරට යන මිනිස්සු උන් හිටි හැටියේ මැරෙනවා. වැඩියමත් ඔය බබුන් වගේ හයිහත්තිය තියෙන මිනිස්සු. ලෙඩට බේත් කොච්චර තිබුණත් කරුමෙට බේත් තියෙනවාය. මිනිස්සු හිරගෙදර වුණ හිටි මුල්ලකට ගිහින් වැටෙනවා. මැරෙනවා. දැන් ඔබට කරන්න දෙයක් නැහැ. කරුමෙට දෙන්න බේත් නැහැ. ඔබ මේ ගමේ ඉන්න කවුරු හරි කසාද බෙදගනි. ඉලන්දාරියෙක් නැත්තම් නාකියෙක් වුණත් මොකක්ද ඇති වැරද්ද? කසාද බෙදගනි. ගම් යූරේ අලියට නරිය දිනා කියලා අනිත් අලි ගගේ නාන්නේ නැතුව අරින වැද? රාලහාමි ඇත්තටම මේ ගැන මුකුත් ආරංචියක් එහෙම දන්නවද? එයා මලයි කියලා දැනගන්න ලැබුණද? වෙන කරන්න දෙයක් නැහැ. කොහමද හිඩගෙදරට ගිහලා බබුන් ගැන හොයලා බලන්න ඕනේ. කරත්තකාරව හැම තැනම මට නම් දැන් හොඳටම බයිතරනවා. අර පේන පාරේ යන්න ඕන. සීයේ අර පේන්නේ හිරගෙදරද? ඔව් එයි. මගේ මිනිහා ඒකතර වෙන්න පුළුවන්. එයා මේ හිරගෙදරට එව්වා මාස ගානකට ඉස්සර. ඒක බොරු නඩුවක්. එයා මාස 6කට හිරේට නියමුණා. දැන් මාස 6 පහුවෙලා. ඒත් එයා ගමට ආවේ නැහැ. මම මේ බොහොම දුරදරයි ආවේ. මට බොහොම මහන්සි සීයේ. මම බොහොම කරදර විදගෙන ආවේ. එයා හොයන්න. එයා මේක ඇතුලේ ඇති. ඔබ කොහෙද ළමයා? මම ආව බැද්දේ ගම ඉඳලා. බැද්දේ ගම? ඔව් මං දන්නවා. බොහොම ඉස්සරහිට දන්නවා. ඒ ගම ගැන. මාත් ඒ පැත්තේ තමයි. බැද්දේ ගමට එහා මහවෙල ගම. ඔබ ගමට ඵලයන් ළමයා. ඉතින් මගේ මිනිහා සීයේ එයාට මොකද උනේ? කවදාවත් මිනිහෙක් ඕකෙන් එළියට එන්නේ නැහැ. කොහොමද මිනිහෙක් ඕක ඇතුලේ ජීවත් වෙන්නේ? හැමතිස්සෙම බිත්ති වලින් වට කරගෙන. මේ ටවුන් වල මිනිස්සුන්ට ඕකේ ගාණක් නැහැ. නමුත් අපි මං හොඳට දන්නවා. මං මහවෙලගම මිනිහෙක්. ඔන්න ඔය අහට කැලේ මැද්දේ ගමක්. අද වුණත් ගමට යන්න මං ලෑස්ති. නමුත් මට වයස වැඩි. මිනිහෙක් නාකි වුණායින් පස්සේ ඒවා ඉදලා වැඩක් නැහැ. නමුත් ඔබ ගමට ඵලයක්. ගමක් අත්හැරලා යන එක මහා මෝඩකමක්. ඒ වගේ හැමදාම බඩේ ඉන්නේ තමා. මං දන්නවා. මට මතකයි. ඒ තමන්ගේ පැල්පතයි මිදුලයි කැලයි තමන්ට නිදහසේ තියෙනවා. මේවායේ ගෝසාවයි කලබලයි කරදරයි විතරයි. නිම්මාවකින් නැතිව ගෙවල්. ඒත් හිරගෙදරින් අහන්න ඕන ඉස්සර වෙලා මගේ මිනිහා ගැන. ඇයි යා නතර කරගෙන ඉන්නේ? ඕකට ගිය මිනිහෙක් කවදාවත් එළියට එන්නේ නැහැ. හැබැයිටම මන් දන්නේ නැද්ද? මගේ පුතත් ඔය හිරගෙට ගියා. තව අද වෙනකන් ඇහැට දැක්කේ නැහැ. එයාගේ නඩු ඇහුවේ මේ තංගල්ලේ. මගේ අතමිට තිබුණා.
ඔක්කොම ඒ නඩුව වෙනුවෙන් වියදම් කළා. පුතා හිරගෙයින් නාපහු වෙනතුරා මම බලාගෙන හිටියා. කිසි දවසක ආවේ නැහැ. එන්නෙත් නැහැ. උඹේ මිනිහාටත් ඒකම තමයි. දැන් ඔබ ආපහු ඵලයන් ඔබේ ගමට. අඩල වැඩක් නෑ ළමයා. මං දැන් හොදටම වයස මිනිහෙක්. මට වඩා හොදින් ඔය ගැන දන්න කෙනෙක් තවත් මෙහෙ නැහැ. මේ හිරගෙට ගිය කෙනෙක් කවදාවත් ආපහු ආවේ නැහැ. ඔබ දැන් ඉක්මන් කරලා ගමට යන එකයි වඩා හොඳ. මේ ඇහෙනවද? කවුරුවත් ඇතුලේ නැද්ද? ඔබ මොකද මෙතන? මගේ මිනිහා බලන්න ආවා අයියා. එයා මාස 6කට හිරගෙදකට එව්වා. මාස 6 දැන් පසු වෙලා. එයා ගමට ගියේ නැහැ. මිනිස්සු කියනවා එයා මැරලා කියලා. ඒක ඇත්තද? මොකද්ද එයාගේ නම? කොහෙද ගම? එයාගේ ගම බැද්දේගම. නම? කොහොමද මම එයාගේ නම කියන්නේ අයියා? ඇයි මෝඩියේ මොකද්ද මේ මිනිහට කියපු නම? එයාට කිය බබුන් කියලා. මොන වැරද්දටද හිරේ වැටුනේ? ඒක බොරු නඩුවක්. ආරච්චිගේ ගේ පින්තයි කියලා. ඕ ඒ මිනිහා. හරි. ඊට පස්සේ ආරච්චිත් මැරුවා නේද? ඔව් ඔව්. ඒ මැරුව අපේ අප්පච්චි. ඔව්. එයාත් මෙහෙ හිටියා. උඹලගේ සල්ලි එහෙම තියනවද ගෑණියේ? නෑ අයියා සතයක්වත් නෑ. අපි බොහොම දුප්පත් මිනිස්සු. එහෙමනම් අපිට බෑ මෙහෙදි මුකුත් කියන්න. උඹ කබුරු පිටියට ගිහින් ඒජන්ත හාමුදුරුවන්ට පෙස්සමක් දීපන්. අයියා දැන් කීවානේ මගේ මිනිහා දන්නවයි කියලා. ඉතින් මට කීවට වැරද්ද මොකද්ද? එයා දැන් මෙහෙ ඉන්නවද? එයාට මොකද්ද උනේ? දවස් ගානක් තිස්සේ මම මෙහාට ආව මේක දැනගන්න. මට තවත් කරදර කරන්න මා එලවන්න ඇයි? හොඳයි. කරුණාව වෙලිච්ච කපුරට වැස්සක් වගේ කියනවානේ. ඒත් ඔබ ඉල්ලන්නේ වෙලිච්ච කපුරට තවත් මියග. මං දන්නවා මිනිහා මේ හිටියා. මිනිහා මෙහිදී මලා. දැන් මැරිලා මාස 2ක් වෙනවා. කවදාවත් ඕකෙන් පිට වෙලා එන්න ඉඩ හම්බ වෙන්නේ නැහැ මිනිහෙකුට. මං ඔබට කිව්වනේ. එයා මැරලා සීයේ. ඔව්. ඕකට ගිය කෙනෙක් ආයෙ එන්නේ නැහැ. ඔබ ඵලයන් ළමයා පහු ගමට. මම යනවා සීයේ.